ජාතික ජනබලවේගය අපි වැඩ කරලා සංවිධාන හදාගෙන ඉස්සරහට ඇවිල්ලා දිනුවනේ. එතකොට නිල විපක්ෂයක් තිබ්බනේ රටේ. විශාල පාර්ලිමේන්තු මන්ත්‍රීකම් සංඛ්‍යාවක් තියෙන සජිත් ප්‍රේමදාසගේ විපක්ෂය තිබ්බනේ. අපි දිනුවා කියන එකේ තව එකක් මොකද්ද? පැවතුණු විපක්ෂය අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. ඒ විපක්ෂය අසාර්ථකයි. ඒ විපක්ෂය සාර්ථක විපක්ෂයක් නම් ඒ විපක්ෂයේ කාර්යභාරය ඒගොල්ලෝ හරියට කරා නම් මාලිමාවක් කොහොමද දිනන්නේ? මාලිමාව දිනුවා යනු තිබුණු විපක්ෂය සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථකයි. රනිල්ව දාලා සජිත් එක්ක ආවේ ඇයි UMP ගේ විශාල පිරිසක්? රනිල් එක්ක ඉඳලා දිනන්න බෑ කියලා. වෙන මොකක්වත් නෙමෙයි. දැන් සජිතුත් ආපු දවසේ ඉඳලා එක දිගට මොකද? පරාදයි. එතකොට දැන් මොකද්ද කල්පනා කරන්නේ? රනිල් එක්ක ඉඳලා වෙදිනන්න බැරි නිසා සජිත් එක්ක ඉඳලා දැන් දෙකට පරාදයි. මොකද්ද වෙන්නේ එතකොට? සජිත්වත් දාලා යනවා. අර මෙහෙක් කෙනෙක් ගියේ කවුද? ඉමිතියාස්. අයියෝ ගැලවෙන්නේ. සජිත් එක්ක ඉඳලා දිනන්න බෑ. දැන් මේ තියෙන වටපිටාව ඇතුලේ ඔය කාටවත් මාලිමාව නොවන ඔය කාටවත් එකට එකතු වෙන්නත් බෑ. කට්ටිය ඉතුරු වෙන්නෙත් නෑ. දිනන්නත් බෑ. ඒගොල්ලෝ මේ වෙලාවේ මාලිමාවත් එක්ක හැප්පෙන්න හදනවා කියලා කියන්නෙම ඒගොල්ලන්ට 1970 ඉඳන්ම මේ දිගට බලාගෙන එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඕනනම් ඒගොල්ලන්ටත් හොඳයි 71 අත්දැකීම.